අයිබෝන් කළ පිළිගන්න අවසරේ ගේමින් YouTube channel එකට ඔයාලා හැමෝම ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ Driving Simulator ශ්‍රී ලංකා ගේම් එකේ තියෙන සුපිරි රහසක් ගැන. ඉතින් මේ රහස ගැන මේ විදි එකම එක වීඩියෝ එකක් කරලා නෑ මං හිතන විදිහට. ඉතින් මේක මං හොයාගත්ත රහසක් කියනනේ මේක අනිවාර්යයෙන්ම ගේම් එක ප්ලේ කරන කෙනෙක් නම් බලන්න ඕන ආතල්ම රහසක්. ඉතින් මේ රහස මොකක්ද කියලා දැනගන්න අපි ඉක්මනට යමු වීඩියෝ එකට. යම් වීඩියෝට යන්න කලින් මතක් කරනවා තාමත් අපි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක all press කරන්න. ඒ වගේම ඊටත් එහා පැත්තේ තියෙන like button එකත් චුට්ටක් press කරගෙනම අපි යමු වීඩියෝ එකට. හරි යනනේ ආ මුලින්ම කරගන්න ඕනේ මේ play කියන option එක දීලා ඉවරලා ආ මොකක් හරි map එකක් select කරගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට අපි කට්ටිය නගින ඉඳලා මම මෙන්න මේ ට්‍රික් එක කරන්න තියෙන්නේ. ඉන්නවා මේ මැප් එකේම අන්තිම වෙනකම් යන්න ඕනේ. කියන්නේ මේ මැප් වට්ටිය නැගලා පස්සේ උඹලා normal drive බස් එක drive කරගෙන සාමාන්‍යයෙන් මම දැන් මේ රත්නපුරටනේ. දැන් රත්නපුර වෙනකම් යන්න ඕනේ. කලින් රත්නපුර දැන්නේ. ඉතින් රත්නපුර වෙනකම් යන්න ඕනේ. හරිද? රත්නපුරට ගිහිල්ලා අපි වීඩියෝ එකෙන් සෙට් වෙනවා. කට්ටිය බස්සන තැනීම සෙට් වෙමු. එනයරනේ එතනින් දැන් තමයි මේ ට්‍රික් එක පටන් ගන්න. හරි ඉතින් ඔන්න අපි රත්නපුර ටවුන් එකට ආවා. ඉතින් යාළුවනේ මෙන්න දැන් අපි මේ ට්‍රික් එක මොකද්ද කියලා. ඉතින් යාළුවනේ දැන් අපි බස් එකම ගිහිල්ලා කට්ටිය බස්සනක බස් එක මෙතනින් දාලා ගිහිල්ලා කට්ටිය බස්සන ක්‍රමයක් ගැන ඔයාලා කලින් දැනගෙන හිටියද? නෑ නේද? ඉතින් යාළුවනේ මෙන්න මෙතනින් අපි බස් එක අපි ඉන්න බලන්න බස් එක අතරින් අපිට නවත්තන්න තියෙනවා. ඔයාලා පේනවා තියෙන කැමරි පාටින් බෝලයක් වගේ එක අපිට නවත්තන්න තියෙන. එතන අපි බස් එකේ ගිහිල්ලානේ එතන කට්ටිය බස්සන්නේ. අපි සාමාන්‍ය මේ පාර මැදේ කට්ටිය බස් මෙහෙම තියලා බස් එකෙන් බැහැලා යමු අපිට නවත්තන්න තියෙන තැනට. අතන බස් එක තියෙන්නේ. එතන අතන බස් එක පාර මැදේ දැන් අපි කට්ටිය බස්සන යන්න නම් ටිකක් හිමින් ඒක තමයි යවුනේ. හරි මචං රත්නපුරම නිකන් හිතලා තෝරගත්තේ. උඹලට ඕන නම් එක රූට් මොඩ් එකේ ටුවර් මොඩ් එකේ ඕන එක යන්න පුළුවන්. මේ මම මේක තෝරගත්තා. ඉතින් මචං උඹලට පේනදී ඈතින් මේ අර තියෙනවා ඈතින් නෙවෙයි ළඟින් දැන් හරිද? ඉතින් මචං ඔන්න දැන් ඔන්න 3යි 2යි 1යි පේනදී ඔයාලට පේනවා ඇති අර පාර මැදින්ම කට්ටිය බයිනවා. හරිද? ඉතින් ඔන්න ඔක තමයි අද වීඩියෝ එකෙන් ආව පුංචි ට්‍රික් එක. ඉතින් මේ ට්‍රික් එක හොඳ නම් පාලෙන් කමෙන්ට් දාන්න ඔයාලගේ අදහසත්. නෑනේ වීඩියෝට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. නෑනේ channel එක subscribe කරන්න. එහෙනම් අපි වීඩියෝ එක මෙන්න මේ විදිහට ඉවර කරනවා. තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.